Hello everyone, welcome back to our channel. ඔන්න ගොඩ දවසකින් අපි දෙන්නට නිවාඩුවක් හම්බ වුණා. ඉතින් අපි දෙන්න හදන්නේ මේ පොඩි ගමනක් යන්න. අපි දෙන්න ගෙදරින් 7ට විතර තමයි ආවේ. ඉතින් එන අතරතුර මග නවත්තලා අපි උදේට කෑම ගත්තා. අපි දුර ගමන් යනකොට මෙන්න මේ වගේ තැන් වල හදලා තියෙනවා කෑම ගන්න තැන්. සමහර තැන් වල අපිට වොෂ්රූම් යන්නත් පුළුවන්. ඉතින් මේ කෑම ගන්න හදලා තියෙන තැනක නවත්තලා තමයි අපි උදේට කෑම ගත්තේ. ඊට පස්සේ අපි ගියා පැක් ඇන් සේව් එකට. මොකද අපි යන්නේ අද පොඩ්ඩක් හයික් එකකට වගේ. ඉතින් අපි දෙන්න එනර්ජි ඩ්‍රින්ක් එකක් ගන්න ඕනේ කියලා තමයි පැක් ඇන් සේව් එකට ගියේ. ඊට පස්සේ එතනින් අපි චිකන් ගත්තා. ඉතින් යන ගමන් කන්න හරි මගදී හරි ගිහින් හරි කන්න කියලා හිතාගෙන අපි අද ආවේ කැතඩල් කෝව්. ඉතින් මේක හරිම ලස්සන ලොකේෂන් එකක්. බීච් එකකට ආවේ. නිව්සීලන්ත වල තියෙන ලස්සනම බීච් එකක් කිව්වොත් හරි. අර උඩහට යන්න පුළුවන්. උඩටම යන්න පුළුවන්. මේ මැප් එකේ පෙන්වන දෙකට එනවාට එතන පාකින් නැහැ. මේ වහලා දින්නේ පාර ඊට පස්සේ. එතෙන්ට ගියාම තමයි දන්නේ. මොකක්ද දාලා නැහැ නෝට් එක මේ වහලා කියලා. එතනට ගියාට පස්සේ තමයි දන්නේ. Google එකෙත් පෙන්නන්නේ එතන ඉඩ තියෙනවා කියලා. පාරේ අයිනේ දාලා යන්න බෑ මේ ටෝ කරනවා හරිය. දැන් අපි ආවා. ඒ බලමු මේක පේඩ් පාකින් එකක්ද කියලා. මම හිතන්නේ ඒක වෙයිට් කියලා. මැෂින් එක කැඩලා. යාර අලවන දින මොකද්ද? පාරගේ. ටෝකින් ට්‍රැක්. හරි. කොච්චර ගාවක් යනවද? මෙතන විනාඩි 40ක් පිළ තියෙනවා. එතන 40 මෙතන 40 පැය 5ක් ඔක්කේ. අපෙත් මේක පේ කරන්න නැහැ. මේක ෆ්‍රී පාකින්. ෂටල් එක ගන්න පුළුවන්. ඒක ෂටල් එකට තමයි ගෙවන්න ඕනේ. නෑ ෂටල් එකෙන් කයින් නෑ අපි යමුනේ. විනාඩි 10. මේ ෂටල් එක විනාඩි 10 ගාන යනවා. අපි මෙතන විනාඩි 30ක් විතර යන්න පයින් යන්නේ. 30ක් කොහොමද දෙයක් කියලා. අව් එනවා කොහොමද දන්නේ නැහැ තින්ට යනකොට. අවුව පායනවා. හරි තවුල් වෙලා යනවා. හරිනේ. ගොඩක් එනවා ඇති මේ සීසන් එකට. අර කාපාක් එකේ තිබ්බ මැප් එක බලලා අපි කැතඩල් කෝව් වලට යන්න ට්‍රැක් එකක් තෝරගත්තා. ඉතින් අපි එතෙන්ට ගියපුවාම ඒක වහලා කියලා තමයි තිබ්බේ. ඊට පස්සේ අපි වෙන ට්‍රැක් එකකින් කැතඩල් කෝව් වලට යන්න පටන් ගත්තා. යාපු වාහන යන පාරට සමාන්තරව තියෙනවා පොඩි ෆුට්පාත් එකක් හදලා. ඒක දිගේ යනවා ඉතින් අර ආපු දුරමයි. යම් කිලෝමීටරක් ආයෙත් මේක මම කලින් දැක්කා ඒ වුණාට හිතුවේ නෑ ඔන්නෝක කියලා. මං හිතුවේ විසිට පාක් එක විසිට මේ සෙන්ටර් එකේ තියෙන උඩ කියලා තමයි. අපි දැන් තමයි ට්‍රැක් එකට ආවේ. මෙච්චර වෙලා ආවේ අර මහ පාරේ. මොකද පාකින් නැති නිසා ඇත පාක් කරලානේ ආවේ. දැන් තමයි පටන් ගත්තේ ට්‍රැක් එක. නේද? කොහෙද ඉන්නේ? හැංගිලා ඉන්නේ. යන්නේ නෑ. හන්දියේ ඉන්නේ. හන්දියේ. හරලා ඉල්ලලා හරලා ගිහින් ඉඳන්. මලයට කටු.
අපි දැන් කැටබල් කෝව වලට ආවා. හරිම ලස්සනයි. වෙන මේ ලොකේෂන් එක බලන්න තමයි හැමෝම එන්නේ. අර කියන්නේ දැන් කවුරුත් නැති වෙලාවේ ෆොටෝස් ටිකක් ගන්න ඕනේ. අපි දැන් ඉතින් බලමු. අතන ලස්සන ෆොටෝ ගන්න යන්න ඉක්මනට. මාව දාලා දුවන්න. මෙතන බෝට්ටු සවාරියක් තියෙනවා. ඉතින් අපිට කැමති නම් මෙතනින් බෝට්ටුව බුක් කරගෙන අපිට පුළුවන් මේ බීච් එක වටේ පොඩි රවුමක් යන්න. තව කොහෙද යන්නේ? පාරේ තියෙන තැන් බල බල යන්නේ. අවුව මේ එනවා යනවනේ. අවුව මදි. අවුව මදි. ඉක්වතරම් අවුව වැටෙන්නේ නැහැ මං හිතන්නේ. බලන්න ඉඳලා දෙනවා එන. කමන්නේ මේ ඇතිනේ. ඊට වඩා ලස්සනයි. මං තරහා වෙලා ඉන්නේ. අපි දැන් යනවා දිය ඇල්ලක් බලන්න. මේකේ පාරේ ළඟම තමයි තියෙන්නේ. මීටර 50යි. පාකින්න අඩුයි ගොඩක්. අර පේනවා දිය ඇල්ල. කැතටළු කෝවින්දන් එන ගමන් අපි පාරේ ළඟ තියෙන දියැල්ලක් බලන්න ගියා. දියැල්ල බලලා එන ගමන් තමයි අපි මෙන්න මේ ලොකේෂන් එක දැක්කේ. මේක අහම්බෙන් දැක්කේ. අපි එන පාර අයිනේ තමයි තිබ්බේ. ඉතින් ගොඩක් කට්ටිය වාහන නවත්තලා තිබ්බ නිසා අපි බැලුවා මොකක් හරි බලන්න තියනවාද කියලා. ඊට පස්සේ තමයි අපි මේ ලොකේෂන් එක ළඟ නැවැත්තුවේ. අපි යන්නේ රත්තරන් බලන්න. රත්තරන් හරන්න. හොරා ගන්න. රත්තරන් උර ගන්න යන්නේ. ඒක ඉස්සර කාලේ රත්තරන් නිදියක්. පතලක් නේ? මොකක් හරි පතලක්. මොකක් හරි එකක්. ඒ වගේ තමයි දැක්කේ. හා. මේ ගඟක් තියෙනවා. මේකනේ. හෙල්ලෙනවා. හෙල්ලෙනවා. වැල් පාලමෙන් යන්නේ නිව්සීලන්ත ලා. එතනට ගිහිල්ලා ඉන්න ඕන. මම පැය දෙකක තමාරක දුර තිබ්බේක. අර ඉන්නේ කට්ටිය පැත්තේ. වින්ඩෝ වොක් එකේ අතනින් බහින්න දෙන්නේ. බෑ මේක දිගේ එන්න. කරන්නේ යන්න කම්මැලිනේ. පහරට ගියොත් පැය දෙකකට වැඩි වෙනවා. කොහෙද යන්නේ? උමගේද? පැය දෙකක් යන්නේ ගන්න ඒකට. Ya. Turun nih. Bete. Boleh dia nih batal itu. Jadi batal. ඊට පස්සේ අපි ගෙදර එන්න කියලා තමයි පිටත් වුනේ.
ඒ එන ගමන් අපි රැට කෑම ගත්තා. අපි කෑවේ ලංකාවේ කෑම කඩේකින්. මෙතන කෑම හරිම රසයි. අපි ගත්තේ නාසි ගුරේන් එකක්. ඒක හොඳටම තිබ්බා. රසටම තිබ්බා. ඉතින් ඔන්න ඊට පස්සේ අපි දෙන්නා ගෙදර ආවා. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. අපි ගොඩ කාලෙකින් තමයි එළියට ගියේ. මෙහෙම ඇවිදින්න. ඉතින් අපිට හිතුණා ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මොකද කැතඩල් කොව් අපි දෙන්න යන්න බලාගෙනම හිටපු ලොකේෂන් එකක්. මෙහි ගොඩක් ලස්සනම තැනක් තමයි කැතඩල් කොව් කියලා කියන්නේ. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you. එහෙනම් අපි ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.